මම ඉන්නේ දැන් මේ කුරිකඩුවන් ජැටිය ගාව ඉන්නේ. කුරිකඩුවන් ජැටිය ගාව. අයියේ එතකොට ඔයා කොහොමද මේක විකුණන්නේ මේ යාපනයේ දුම්කල කියපුවා මිනිස්සු දන්නේ ගොඩක්. යාපනේම. මේවා යාපනේ. වේලනේ දුම්කල. එතකොට යාපනයේ දුම්කල තමයි මේ තියෙන්නේ. ඒකට 20ක් තියෙනවා. කොළ 20ක් තියෙනවා කියලා. මම ඉන්නේ දැන් මේ කුරිකඩුවන් ජැටිය ගාව ඉන්නේ. කුරිකඩුවන් ජැටිය ගාව මෙතන විකුණනවා යාපනයේ දුම්කල. යාපනයේ දුම්කල මේ තියෙන්නේ. අපි මේ අයියගෙන් අහලා බලමු මෙතන මිල ගණන් සම්බන්ධව. අයියේ එතකොට ඔයා කොහොමද මේක විකුණන්නේ මේ රුපියල් 100ක් කොලයක්. රුපියල් 100යි තමයි මේ කොලයක් විකුණන්නේ මෙයා. එතකොට මේවා යාපනයේ දුම්කල විශේෂයි. මොකද යාපනයේ දුම්කල වලට ගොඩක් ආසයි ඉන්නවා. එතකොට මේ කොලයක් රුපියල් 100ට තමයි දෙන්නේ. එතකොට කවුරු හරි මෙයාගේ මේ බිස්නස් එක කරන්න කවුරු හරි කාට හරි දුම්කල අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙයාට කතා කරලා බිස්නස් එක කරගන්න පුළුවන් කියලා මෙයා කියනවා. පුළුවන් ද එහෙම කරන්න? පුළුවන් කියන්න. හරි මම මෙයාගේ ෆෝන් නම්බරේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඊට අමතරව මම මේ අයියාගේ ෆෝන් නම්බරේ මෙහෙම මම කියනවා. ඔයාලට සමහරට පේනවා ඇති මෙයාගේ ෆෝන් නම්බරෙත් පේනවා ඇති 077යි 077යි 34යි 524 077යි 524 නම්බරේ ෆෝන් නම්බරේ. ඉතින් මේ අයියා කවුරු හරි කන්ටැක්ට් කරගෙන මේ යාගෙම දුම්කල තමයි මෙතන ගෙනල්ලා විකුණන්නේ. ඉතින් මගේ ෆෝන් නම්බරේ කන්ටැක්ට් කරගෙන ඔයාලා ගනුදෙනු කරන්න. මෙයා ඉන්නේ මේ වෙලාවේ දැන් මේ විකුණන්නේ කුරුකඩුවන් ජැටිය ගාව තමයි මෙයා මේවා විකුණන්නේ. එහෙනම් ඔයාලට සම්බන්ධතාවයක් හදාගන්න කන්ට්‍රැක්ට් එකක් හදාගන්න මේ දුම්කල සම්බන්ධව මෙයාගේ විශේෂත්වයක් මොකුත් නැහැනේ. යාපනයේ දුම්කල කියපුවා තමයි මිනිස්සු දන්නේ ගොඩක්. ඔව්. ඒතකොට යාපනයේ දුම්කල කවුරු හරි කොළඹ පැත්තේ නුවර පැත්තේ කාට හරි අවශ්‍ය කරනවා නම් ඔයාලට ගනුදෙනු කරගන්න පුළුවන්. එතකොට මෙතන තව එක්කෙනෙක් විකුණනවා. මේවත් යාපනයේද? මේවත් යාපනයේ. යාපනයේ වේලනේ. දුම්කල වේලනේ දුම්කල. එතකොට යාපනයේ වේලනේ දුම්කල තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන විකුණන්නේ. හරිද? එතකොට මේවා කොහොමද මිල ගණන්? අර අයියගෙන් මිල ගණන් එක සමානද? එක සමානද මිල? වෙනස්ද? ප්‍රයිස් කීයද? ඔව් රයිට් 200යි. පාත් 200යි. ඒ කියන්නේ මේ එකක් රුපියල් 200යි කියලා කියන්නේ. ග්‍රෑම් ගණනක් තියනවද? ග්‍රෑම් නෑ. ග්‍රෑම් නෑ. 20ක් තියෙනවා පොඩි එකේ. ඔව් ඒ කියන්නේ කොළ 20ක් තියෙනවා. කොළ 20ක් තියෙනවා කීයද? රුපියල් 100යි. රුපියල් 200. රුපියල් 200යි. හරි. රුපියල් 200යි මේකේ කොළ 20ක් තියෙනවා. හරි. ඔයාලට කවුරු හරි කන්ටැක්ට් කරගන්න අවශ්‍ය නම් අයියාගේ ෆෝන් නම්බරේ මතකද? ඒ 9 නම්බර. බින්දයි ඔව් 77යි 077යි 80යි 80යි 19යි 119යි හරි ඔය ඉතින් මම කිව්වා ඔයාලට නම් ෆෝන් නම්බරෙත් කිව්වා කාට හරි මේ ගනුදෙනු කරගන්න අවශ්‍ය නම් මෙන්න ඔයාලට බලලා වේලනේ යාපනයේ වේලනේ දුම්කල ඔයාලට මිලදී ගැනීම හැකියාවක් තියෙනවා ගොඩක් අය මම හිතන්නේ මේ ගොඩක් ප්‍රයෝජනවත් ඒ ගොඩක් දෙනෙකුටම කතා කරලා මෙහෙන් එන බස් එක දාලා ඔයාලට ගනුදෙනු කරගන්න පුළුවන් ඔයාලා කරුවල ගනුදෙනු කරනවා වගේ මගේ channel එක හරහා මිදි ගනුදෙනු කරනවා වගේ ඔයාලට දුම්කල ගනුදෙනු කරගන්නත් මම කන්ටැක්ට් එකක් හදලා දුන්නා. ඉතින් ඔයාලගේ විශ්වාසය හරහා ඔයාලා ගනුදෙනු කරගන්න මේ අතරමැදට කිසිම සම්බන්ධතාවයක් නැහැ මම. එහෙනම් කවුරු හරි එහෙම ගනුදෙනු කරගන්න අවශ්‍ය නම් ඔයාලට ගනුදෙනු කරගන්න පුළුවන්. ඉතින් මම අතරමැදියෙක් නෙවෙයි. මෙතන මම මිල ගණන් දැක්කා කුරිකඩුවන් ජැටිය ගාව මෙයාලා විකුණන්නේ මේ දුම්කල. එතකොට ඔයාලට විශ්වාසයෙන් කතා කරලා මේ ගනුදෙනු කරගන්න ඔයාලට පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකට මම මිලි ගානත් එකතු කරන්න මේ මිදි මේ අයියාගෙන් ගත්තා මේ මිදි රුපියල් 900යි. රුපියල් 900යි මේ වෙද්දෙන් කිලෝ එක. මේකේ මිල වෙනස් වෙයි. ඉතින් ඔයාලට ඒවත් මෙහෙ ගනුදෙනු කරගන්න පුළුවන්. එහෙනම් මගේ channel එක subscribe කරගෙන යන්න, like කරන්න, comment කරන්න. ඔයාලට මේ වීඩියෝ සම්බන්ධව දැනෙන අදහස තව මොනවා හරි මේ පැත්තේ දේවල් දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් මට යටින් comment එකක් විදියට දාන්න. මම ඔයාලට අය අවශ්‍ය දේවල් මගේ channel එක හරහා ඔයාලට අරගෙන එන්න. හරි. එහෙනම් subscribe කරගෙන යන්න. අද මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. I love the chase and the hunt, and I set the pace when I'm running. I always take what I want and I always give it 100. Don't need a bank, no I'm funded. Play the game like it's nothing. I'm always thankful for something. Don't take for granted, stay humble. Now wake up, it's time to look at the enemy. Look in the mirror if he is no friend to me. It's not working out, maybe it's the chemistry. It's time to break up so I can make a better me. Better believe in your mind, cause it's everything. You can mold, shape, find almost anything. All it takes is some time and some clarity to find your identity. It's mind over everything. And when I feel like this, I'm immortal. When I feel like this, I'm immortal.